අයිබෝන් ඉතින් මමයි සමාලී තීරණය කර අපේ වෙඩින් එකේ වීඩියෝ ටික YouTube එකේ ලස්සන වීඩියෝක් විදියට ඔයාලට ගේන්න. ඉතින් ඔය විදිහට අපි නම් බලමු අපේ ලස්සන දවස කොහොමද උනේ කියලා. අයිබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. නව පුල කුමරා මේ ගෘහයට සම්ප්‍රාප්ත වෙන මොහොත අපි ආරාධනා කරනවා අපේ නිවාසයට වදින්න අපි ඉදිරි කටයුතු වලට සම්ප්‍රාප්ත වෙන්න. ඒත් එකම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවේදී ආදරණීය තමන්ගේ දරුවන් දෙපළ මේ පෝරු චාරිත්‍රය ආරම්භ කිරීමට සූදානම් වෙන මේ මොහොතේ මාමා කෙනෙක් මුල් කරගෙන තමයි අපේ චාරිත්‍රය සිද්ධ වෙන්නේ. අසේරෙමත් පෝරු මස්තකය වෙත පාතබනු දැන් සංතොසින් දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් ඥාතින්ගේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නට ඒත් එක්කම නවග්‍රහයන්ගේ අපල උපද්‍රව සම්පූර්ණම අඩු ලුහුඩු නැතුව සම්පූර්ණ කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපේ තුනුරුවන්ගේ ආශිර්වාදය අරගෙන දෙවියන්ගේ රැකවරණයත් එක්ක මේ කටයුත්ත ඉටු කිරීම සඳහා දැන් මම කියන පොඩි දේවල් වලට සහයෝගය දෙන්න අර යාළුවා කියන දෙන්න හිටින්. හොඳයි. දැන් අපි
තුනුරුවන් වන්දනාමාන කරමු. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච අම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං වන්දාමි සබ්බසෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච අම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං වන්දාමි සබ්බසෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච අම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං වන්දාමි සබ්බසෝ. සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු. හරි 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 ඊළඟට ඊට පස්සේ අපේ මනමාලියට අපි ආරාධනා කරනවා මනමාලියගේ පාර්ශවයෙන්ොත් මනමාලයා විසින් ඊළඟට පුළුවනි ඔබ සූදානම් කරපු ඕනෑම තැලිපිඩි ප්‍රධානයේ මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ මාල මුදු කරාබු ඕනම දෙයක් පළදින්නත් අවස්ථාවක් කරගන්න පුළුවන් මේ අවස්ථාවේදී. ආව එන්න ටිකක් පටන් දැන් ටිකක් පටන්. ඔයත් දෙන්නේ මේ විදිහටම මූණ බලලා දෙන්න ඕන. බුලත් අතක් දෙන්න ඕන. හදවත විවෘත වෙන්න. ඊට පස්සේ ඒක ඔයත් මූණ බලලා ගන්න ඕන. අනිත් පැත්ත හදවත ගන්න. දැන් ඔය විදිහට දැන් හතම. මේක තමයි ඔන්න දැන් පළවෙනි පාර්සලේ හරි ඕන් දෙවෙනි පාර්සලයක් එනකොට හැබැයි අහක බලලා ගන්නවා කියන්නේ දෙවෙනි පාර්සලේ කැමති නෑ. ඒක හොඳයි. මූණ බලලා ගන්න ඕන.
ලස්සනයි ඒක. දුපිරියක් තමයි ඈ. තියාගන්න ඕනේ දෙක තමයි. මෙයාට පොතේ සේරම බලාගන්න ආයත අද තුරක් වෙන්නේ නැති වෙන්න ඉමේට එන්න. Thank you, Wally. Thank you. ඉතින් බලපු හැමෝටම තැංකව් අපි දෙන්නගේ වෙඩින් එකේ වීඩියෝ ටික මේක ගොඩාක්ම මෙමරි එකක් තියාගන්න ඕන හින්දම විශේෂයෙන් අපි මේක පබ්ලිෂ් කරේ ඉතින් බලපු හැමෝටම තැංකව්